දෙන්නේ කියනවලු. මේ හරිද? හරි. ඔය හරියට බැලුවේ නෑ. හරියට බලන්න මේක. තරහයි යනකො. ඔයාගේ මේවා ටිකක් ගන්න. මස්කාරා. මස්කාරා නෙමෙයි මස්කාලා. hello welcome back to our miracle life. කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා අපි හිතනවා. අද අපි කොහෙද යන්නේ? අපි අද ඇසල කලාපි බලන්න යනවා. කොහෙද? දේවාලෙකම ඒක වට්ටාරම පුරාණ රජමහා විහාරයට ගොඩක් පැරණි පන්සලක් මේ අද හෙදිනවා ඇසල කලාපේ තොරණකුත් තියෙනවා. අපි එහෙනම් අයියා බයි. එහෙදි හම්බෙමු. ඔන්න අපි දැන් වට්ටාරම කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු ඇතුළට ගිහින්. අද දෙන්නේ නැද්ද දන්නේ වාහන දාන්නේ. ඉතින් අපි ඇතුළට ආවා. මේ වට්ටාරම ඇසල කලාපයේ අගෝස්තු 2 වෙනිදා වෙනකන් තියෙනවා. ඉතින් මේ ළඟපාත කෙනෙක් නම් ඔයාලටත් අනිවාර්යෙන්ම එන්න පුළුවන්. කෑගල්ල දේවාලෙගම තමයි මේ වට්ටාරම තියෙන්නේ. මේ පැත්තේ ගොඩක් ප්‍රසිද්ධයි මේ පන්සල. ඉස්සර නම් වෙසක් එකට තමයි මේ ලොකුවටම තියෙන්නේ වෙසක් කලාපය කියලා. දැන් මේ සැරේ තමයි ඇසල කලාපය තිබුණේ. අපි චූටි කාලේ හැම සල්ලි එකතු කරනවා වට්ටාරම් යන්න කියලා. මේ හැම අවුරුද්දකටම සැරයක් එන්න. මං ගෙදර ඉන්න කාලේ හැම ඉස්සරම අපි පයින් එන්නේ ගෙදර ඉඳන්ම. ඉතින් දන්සල්ලෙන් වැඳගෙන අපි කට්ටියම පයින් එන්නේ. පයින් ආවට ඉතින් මං ගොඩක් යන්නේ තාත්තගේ කරේ තමයි. කොහොමත් හවස 5ට 6ට ගෙදරින් ආවහම පාන්දර 2-3 වෙලා තමයි අපි ගෙදර යන්නේ. ඉතින් අපි කට්ටියම අම්මයි තාත්තයි අක්කයි අයියයි මායි අපි කට්ටියම ඉතින් ඒ කාලේ නම් ඇත්තටම මාරම ලස්සන මතක තියෙන්නේ. දැන් අපි ජීවිතේ කොච්චර ඉස්සරහට ඇවිත් හිටියත් මේ වට්ටාරම එන හැම දවසකම මට ඒ මතක මතක් වෙනවා, අලුත් වෙනවා. තාත්තගේ කරේ එහෙම ආපු විදිය. ඉතින් ඒ කාලේ අපේ ජීවිත වෙනස් වෙලා, අපේ වයස වෙනස් වෙලා, පන්සල වෙනස් වෙලා, පාරවල් වෙනස් වෙලා, ඒත් ඒ මතක එහෙම්මම තියෙනවා. ඉතින් ඒ මතකෙට එන හැම පාරකම ලොකු හුස්මක් අරගෙන හිත සංසුන් කරගන්න එක තමයි කරන්නේ. ඉතින් මෙහෙ මේ පන්සලේ ඉතින් කානිවල් එකක් වගේ තියෙනවා. ඉතින් හැම අවුරුද්දකම අනිවාර්යෙන්ම මේ කතුරුංජිල්ලා, මේරිගොරවුන්, මාරකලින්ද හැමදේම තියෙනවා. ඉතින් අපි ඉස්සර තාත්තත් එක්ක ආවම ඔය හැම එකේම යනවා. අපේ තාත්තා එන කැමති ඒ වගේ දේවල් වලට. ඉතින් මාත් ඒ විදිහටම තමයි යන්නේ. මටත් එයාගේ පුරුද්දම තමයි තියෙන්නේ. අම්මා බෑ කිව්වත් තාත්තා අනිවාර්යෙන් ඉතින් එක්කගෙන යනවා මේ හැම එකකටම. ඒකල අනිවාර්යෙන් අයිස් එකක් කනවා. අයිස් නම් අනිවාර්යෙන්ම කනවා. ඊට පස්සේ හොඳම දේ තමයි සෙල්ලම් බඩු කඩ එහෙම තියෙනවනේ. හැමදේම තියෙනවා ඉතින් කඩවල වල. ඉතින් අනිවාර්යෙන් සෙල්ලම් බඩු ගන්න තමයි අපි සල්ලි එකතු කරන්නේ. ඉතින් ඒ වුණාට මේ අපේ තාත්තා අනිවාර්යෙන් ඉතින් ඉල්ලන දේවල් අරන් දෙනවා සෙල්ලම් බඩු. මම පුංචි කාලේදී අපේ තාත්තා මට අරන් දුන්න සෙල්ලම් බඩු තාම තියෙනවා මං ගාව. මේ වට්ටාරමින් අරන් දුන්න පැන්ඩෙක් ඉන්නවා. ඒ පැන්ඩා තාමත් මං ගාව ඒ විදිහටම තියෙනවා. මම ඒක පරිස්සම් කරනවා. ඉතින් ඔයාලා දන්නවද මේ වට්ටාරමේ හැම තැනකම මම ඇවිදලා තියෙනවා තාත්තගේ කරේ. එයාගේ කරේ ඉඳගෙන කන් දෙකෙනුත් අල්ලගෙන තමයි ඉස්සර ඉතින් මං තොරන් බලන්නේ. ඉතින් දැන් මතක් වෙනවා මට ඒවා. ඔහොම තමයි ජීවිතේ. ඉතින් අපි එන්න වයසට යනවනේ. සත්‍ය බොහෝම කටුකයි කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඔන්න ඉතින් කතාවෙන් කතාව මං අතීතෙට ගියා. වැඩේද මන්දා මාත් පොඩ්ඩක් ඉමෝෂනල් වෙනවා ඒ වෙලාවට. ඉතින් කොමාරි අද අපි වට්ටාරම් ආවා. ඇවිත් මුලින්ම මල් පූජා කරලා, පහන් පත්තු කරලා, ඒ හැමදේම කරලා ඊළඟට ගාතත් කියලා තමයි අපි අනිත් දේවල් වලට යන්නේ. වට්ටාරම ගිහින් තියෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ ළඟපාත කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම දෙවනිදාට කලින් යන්න කියලාත් මම මතක් කරනවා.
අද සෙනග ගොඩක් අඩුයි. මේ වෙනදා මෙහෙම නෑ. ගොඩක් ඉන්නවා සෙනග. ඉතින් මං හිතන්නේ අද සතිය දවසක් නිසා වෙන්න ඇති අද අඩු. වෙනද පහන් පත්තු කරන්නවත් ඉඩක් නෑ. අඩුම තරමේ ගාත කියන්නවත් තැනක් නෑ. ඉඳගන්න ඒ තරමට සෙනග ඉන්නවා වෙනදට. මේ දවස් ටිකේම අනිවාර්යයෙන්ම පන්සලේ දෙනවා දන්සල්. ඉතින් අපි ආවා දන්සලට. අපි ඇවිල්ලා ටිකක් වෙලා ගියාට පස්සේ මෙතන දන්සලට ආවා. අද නෝට්ස් දන්සලක් තියෙන්නේ. බලමු කොහොමද තත්ත්වය කියලා. කාලම බලමු. මේ වගේ ඉතින් ගමනක් ආපුවම දන්සලකට යන්න ඕනේ. මේ තියෙන්නේ අපි කෑව නූඩ්ලස් එක. ඉතින් අපි නූඩ්ලස් කාලා එහෙමම ගියා තොරණ ගාවට. කුමාර කාශ්‍යප මාතා චරිතා ප්‍රදානය තමයි මේ අද තොරණෙන් විස්තර කෙරෙන්නේ. පසින්දු පුංචි පුතාට මේ පින් ප්‍රාර්ථනා කරනවා. ඒ පුතාට අමා මහ නිවන් සුවක් වේවා අපි පතනවා. ඊළඟට පහන් කූඩු හදලා තිබුණා. ඉතින් මම ඒ ටිකෙත් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. විගසින් පැන් වැගෙන ආපසු ඊළඟට ඉතින් අපි ගියේ මේ කඩවල වල ඇවිදින්න. මොනවත් ගත්තේ නැතත් අනිවාර්යෙන් ඇවිදින එක නම් කරනවා අපි. ඉතින් කඩචෝරු මල්ලක් නම් අනිවාර්යෙන් ගන්නවා. කඩචෝරු නැතුව ගෙදර යන්න බැරි කේස් එකක් වගේ තියෙනවා. ඉතින් අපිට ඉස්සර ඉඳන් මේ හැටියනේ. ඊළඟට අපි ආවේ ජෙට් යානේ යන්න. අක්කලායිම කතුරුවන්චිල්ලාවේ යන්න එන්න කියද්දී අපි දැන් ගිය පාරක් ගියා කතුරුවන්චිල්ලාවේ. ඒක නිසා අපි දෙන්න කතා වුණා මේ සැරේ වෙනස් එකක යන් කියලා. මේක නයිට්. මට මේ මැස්ස දෙන්න ගෝයා හට යන්න. අපි දෙන්න විතරයි යන්නේ. අපි දෙන්න ගත්තා. පස්සේ මේකට කියන්නේ. අද අපි දෙන්න විතරයි යහුනේ. මෙයා පොඩ්ඩක් යවයි දන්න අපි ඔය. ඔයා බලලා දෙන්නේ. මොකද බය? එවලනවා. වේගෙන් යන්න කියනවා. ඊළඟ එක යන්න වෙනවලු. ආවන ඉවරයි. දෙන්නෙක් යනවලු. වෙනම ගෙවන්න ඕනේ එහෙම යන්න තනිය යන්න. වැඩියෙන් කියලා යන්නේ. මේ කවුරුත් නෑ මේ. අපි දෙන්න විතරයි. ඊළඟට අපි ප්‍රේත විමානේ බලන්න ගියා. ඉතින් හෙට හවස 6ට එන්න මාත් එක්ක ප්‍රේත ලෝකෙට යන්න. එතකොට ඔයත් අනිවාර්යෙන් පව් කරන්න දෙපාරක් හිතයි. දැන් අපි යන්න හදන්නේ. පිස්සුද?
වීඩියෝ එක බලලා ලස්සනයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න තමද කරන්න එපා. Thank you for watching. See you next time. Bye miracles.